දෙනියාය හෙල්ලූ අද්භූත වුණ මෙය හුදු වෛරසයක්ද නැත්නම් අලුත් අවදානමක්ද? දකුණුලක සුන්දර දෙනියාය ප්‍රදේශයේ මේ වන විට දැඩි භීතියකට පත්ව ඇත්තේ පාසල් දරුවන් අතර වේගයෙන් පැතිර යන අද්භූත වෛරස් උණ තත්ත්වයක් හේතුවෙනි. මැයි 11 සහ 12 යන දිනවල දෙනියාය මධ්‍ය මහාවිද්‍යාලය ඇතුළු ප්‍රධාන පාසල් 4ක් හදිසියේ වසා දැමීමට බලධාරීන්ගත් තීරණයත් සමග මෙහි බැරෑරුම්කම පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. රෝග ලක්ෂණ සහ ව්‍යාප්තියේ වේගය සාමාන්‍ය සෙම්ප්‍රතිශයකට වඩා වැඩි වේගයකින් මෙය දරුවන් අතර පැතිර යයි. සෞඛ්‍ය අංශවලින් ලැබෙන තොරතුරු වලට අනුව තද උණ, ඇඟපත වේදනාව සහ දැඩි නිදිමත ගතිය මේ මූලික ලක්ෂණ වේ. දින කිහිපයක් ඇතුළත එක් පාසලක සිසුන් 100 ගණනක් රෝගී වීම විශේෂත්වයකි. මෙය ඉන්ෆ්ලුවෙන්සා වර්ගයේ ප්‍රභේදයක් ලෙස සැක කළද මෙතරම් වේගයෙන් පැතිර යාම පිළිබඳව වෛද්‍ය පර්යේෂණ ආයතන විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. ගවේෂණාත්මක කෝණය සැඟවුණ කරුණු ද ඉන්සයිට් නාලිකාව ලෙස අපකත් කළ සොයා බැලීමේදී කරුණු කීපයක් අනාවරණය විය. පරිසර සාධක පසුගිය දිනවල දෙනියාය ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව සහ පවතින තෙතමනය සහිත දේශගුණය මෙම වෛරසයේ ශීඝ්‍ර වර්ධනයට බලපා ඇති බව පෙනේ. නව ප්‍රභේදයක සැකය මෙම වෛරසය සාමාන්‍ය උණ ඖෂධවලට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රවණතාවය අඩු බව සමහර ප්‍රදේශවාසීන් පවසති. මේ වෛරසයේ කිසියම් විකෘති වීමක්ද? රහසිගත වාර්තා සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ මෙය පාලනය කළ හැකි මට්ටමක පවතින බව වුවත් පාසල් හදිසියේ වසා දැමීමෙන් හැඟී යන්නේ තත්ත්වය පාලනයෙන් ගිලී යාමේ අවධානමක් පවතින බවයි. විද්‍යාත්මක විශ්ලේෂණය වෛද්‍ය විද්‍යාත්මකව බලන කල දකුණු ආසියානු කලාපයේ වරින් වර මෙවැනි සීසනල් අවුට්බ්‍රේක් ඇතිවේ. නමුත් දෙනියාය වැනි කඳුකර ප්‍රදේශයක මෙය හදිසියේ මතුවීම තුළින් වෛරසය වාතය හරහා හෝ ජලය හරහා පැතිරෙන ආකාරය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වේ.